Hello everyone. So after maybe week or more than a week, I'm posting this. Kammali vela. I am very lazy to do TikToks. Mukak වෙලත් දන්නේ, just feeling lazy. So I thought today I will do a little video because we decided to go for our Sunday roast and for a walk, a nice walk. Are we going on the seafront or the seafront walk? අපි මේ මුහුද ළඟ පොඩි walk එකකුයි roast dinner එකකට යනවා Sunday roast. මං චුටි වීඩියෝ එකක් ගේන්නම් මොනවාද අපි කරන්න කියලා. Okay. මහත්තයා එළවනවා. මම කොණ්ඩේ ඔක්කොම හදලත් නෑ, blow dry කරලත් නෑ, නාලා. මොකද බැඩට ගිහින් ආවේ. නාලා ටක් ගාලා හිතුවා ටී-ෂර්ට් එකක් දාගත්තා. ජීන් එකක් අරගත්තා යනවා. ඉතින් ලොකු ඔයත් පුළු දන්නවනේ මම එහෙම ලොකුවට දේවල් කරන්න කෙනෙක් නෙමෙයි. ඉතින් simple, just we are going for Sunday roast. Okay, බලන්න. වීඩියෝ එක බලන්නකෝ. Wine and dine. Lamb looks good, yeah. That's lamb. Yorkshire's veg, cauliflower, roast potatoes. Hey babe, hello. Eating the Sunday roast. We are eating our Sunday roast, and I'll show you around when we do our walk later on. මේ අපි Sunday roast එක කාලා මම walk එක යද්දී ආපහු එන්නම්. Bye. Yes. Pistachio souffle with ice cream. This is pistachio souffle. Look, with ice cream. And when you cut, oh wow. Full of air. They charge you for a load of air. No, it is. Look. Oh. It's pistachio. Warm, hot dessert. Pistachio nuts එකෙන් හදපු souffle එකක්. Oh wow. Hello. උන්ට අපි walk එකට ආවා. මෙන්න sunset එක කාලා ඉවර වෙලා ඇවිදින්න ආවා. Where are we, baby? Warblington. මහත්තයයි මයි අපි දෙන්න walk එකකට යනවා. sunset එක මම පෙන්නන්නම්. අපි යන walk එක මේ මුහුද ළඟ තමයි, but it's not high, it's low tide. Low tide ඒ කියන්නේ මුහුද ඈතට ගිහින් පේන්නේ නැහැ. වතුර එන්නේ තව පැය 8කින්. ඉතින් low tide එක මම ඔයගලන්ට පෙන්නන්නම්. අපි යන walk එක. ඉතින් අපි දෙන්න කාලා ඇවිදින්න ආවා. This is beautiful. Really. මෙතින් මුහුද හොරු ගෙනිහින්. What happened to the water, baby? Some has stolen the water. Yeah.
always low tide when we come. Yeah, I know. Seaweed smell. Smell of seaweed. Seaweed සුවඳ එන්නේ. Yeah. Yeah. ලස්සනයි නේද? මේ බලන්න. අපි woods මැදේ අපි මේ normal එන සමහර දාට ඇවිල්ලා තියෙනවා මේ walk එක. හැබැයි ගොඩක් කෙන එකක් නෙමෙයි. මේ තමයි walking path එක. ඔන්න එනවා ලස්සන බල්ලෙක් දුවාගෙන dog walkers. dog walk එකක් යන කට්ටිය බලන්න මේ බල්ලගේ ජරාව වුණත් ඒගොල්ලෝ බෑග් එකක දාගෙන අරන් එනවා. ඒගොල්ලෝ කවදාවත් ඒවා වීසි කරන්නේ නැහැ පාරේ. බින් එකක් එනකන් බල්ලගේ ජරාව අතේ අරන් යනවා. දැක්ක නේද මං කිව්වේ? ඒ බල්ලගේ ජරාව අතේ තියාගෙන යනවා. ඒවා තැන් වල දාන්නේ. මොකද ඒකෙන් මේ රට මෙච්චර ලස්සන තියෙන්නේ නැහැ. එහෙම හැමෝම ජරාව විසි කරා නම් ඒ විසි කරන කට්ටියක් ඉන්නවා නැත්තේ නැහැ. ඒ වගේම ඒ වුණාට ගොඩක් ඉන්නේ මේ woodlands රකින්න කට්ටිය. අපි නම් මොනවත් දාන්නේ පාරේ. ඒ ඔක්කොම අරගෙන ගිහින් ගෙදර බින් එකට තමයි දාන්නේ. හරි. බින් එකක් තියෙනවා නම් ඒ බින් එකට තමයි දාන්නේ. එහෙම තමයි අපේ රට ඉන්න රට රැක ගන්න ඕනේ. ඒ වගේම තමයි මම ලංකාවට ආවත් මම දැක්කොත් ජරා දෙයක් එහෙම තියෙනවා නම් මම මේ මොකකින් හරි උස්සලා ඒක විස් කරනවා බින් එකට. ඉතින් අපි හොඳ පුරුදු කරන්න ඕනේ ළමයින්ටත්. ඒ වගේම අපිත් ඒවා ළමයිට පේන්න කරන්න ඕනේ. ඒක තමයි මගේ පුතාලා කවදාවත් ජරාව කිසිම දෙයක් පාර්ක දාන්නේ නැහැ. චුවින්ගම් එකක්වත් පාර්ක දාන්නේ නැහැ. ඉතින් ඕක තමයි මගේ වීඩියෝ එක. ඉතින් තව චුට්ටක් පෙන්නලා මම ඔයගලන්ට බයි කියන්න. Shoo! Shh! Will they fly? Why? ඔන්න බලන්න. Duck. They are talking to each other, baby. Oh, cute. They are following each other. Oh, so sweet. Yeah. Oh. මහත්තයා ඔන්න අපේ මහත්තයා ටයිඩ්ස් ගැන කියන්න යන්නේ. මේක තමයි ටයිඩ් ටේබල් එක. ඒකෙන් කියන්නේ මේ මුහුද එන විදිහයි ඒ කියන්නේ වතුර ඉස්සරහට එන විදියයි යන විදියයි. ඉතින් ඔන්න යා එක්ස්ප්ලেইন කරනවා. Tell what's happening? Go. This is the tide table Yeah. for this area for March and April. Yeah. Spring S is spring tide, N is neap tide. Spring tides are the more extreme. They come in further and go out further, so they're bigger. Neap tides are less. And then you have a time in the morning and a time in the afternoon. Yeah. And a height of the tide. So today, Sunday the 9th of March, On the sun. high tide this morning was 7:25 and it was 3.7 metres. Then 6 hours later it's the low tide, and then 6 I thought hours... it's 8 hours. No, it's about 6 roughly. And then 6 hours later it's high tide again, so 2018, so 8:18 this evening it'll be 3.8 meters. So now and in it's a the neap time tide, is it's only 3.8. On a spring tide it's 4.8. It's now, what time is it? Now it's like 5 o'clock. So it's Yeah. about 1800, so there's 2.5 hours to go. ඔන්න බලන්න පහට මෙච්චරයි වතුර ඇවිල්ලා තියෙන්නේ. So මේ වතුර එක මේ green line එකට එනවා 8 වෙද්දි. ඒ කියන්නේ වතුර එක එන්නේ වතුර මුහුද එන්නේ high tide ඔක්කොම cover වෙලා ඔක්කොම මුළු මුහුදම මේ පැත්තට එන්නේ 8ට. ඉතින් පැය 6කට පාරක් ඉස්සලා මං කිව්වේ පැය 8කට පාරක් කියලා මට වැරදිලා. ඉතින් ඔන්න ඕක තමයි tide table එක. So the water's always moving. It's either rushing in or rushing out. So when you're in a boat, you have to be aware You of the know tides. all about sea, baby. I don't know anything about the sea. ඔන්න tide එක. ඔන්න මගේ මහත්තයා මගේ teacher. Tide teacher.
ඔන්න අපි උගලන්ට පෙන්නවා අපේ අපි ආපු තැන ගිය පබ් එක ඒකම ගිය වෝක් එක පෙන්නවා. ඉතින් දැන් මට තව කිලෝමීටරයක් විතර තමයි ඇවිදින්න තියෙන්නේ කායකට. ඉතින් අපි දෙන්න කාලා ඇවිදින්න ගිහින් කයියක් ගහලා දැන් ඉතින් ආපහු කායකට ගිහින් ගෙදර යනවා. ඉතින් ඔයගලන්ට හැමදාම මම කියනවා වගේ thank you for watching my videos. Thank you for subscribing the videos and thank you for all the love you have given me and thank you so much. I Hamdimu, bye.